විද්‍යාත්මකව පවා සනාථ කළ පෝලන්තයේ සෝකොල්කා දිවසප්‍රසාද වහන්සේගේ ප්‍රාතිහාර්ය. මෙම ශුද්ධෝ දිවසප්‍රසාද ප්‍රාතිහාර්ය සිදු වූයේ පෝලන්තයේ සෝකොල්කා නුවර පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීය. 2008 වසරේ ඔක්තෝබර් 12 වන දින පැවති උදෑසන දිව්‍ය පූජා යාගයේදී දිව්‍ය සප්‍රසාද වහන්සේ බෙදා හරින අතරතුර පියතුමෙකුගේ අතින් එක් සප්‍රසාද වහන්සේ කැබැල්ලක් බිමට වැටිනි. කතෝලික සභාවේ රීතියට අනුව එවැනි අවස්ථාවකදී එය වතුර බඳුනක තැන්පත් කර එය දිය වී යන තෙක් තැබීම සිරිතකි. ඒ අනුව මෙම සප්‍රසාද වහන්සේ ජලය පිරවූ බඳුනක තැන්පත් කර සංක්‍රිස්තියන් කාමරයේ සුරක්ෂිතව තබන ලදී. සතියකට පසු ඔක්තෝබර් 19 වන දින පල්ලියේ සේවයේ නියුතු ජූලියා ඩුබෝස්කා කන්‍යා සොයුරිය එම බඳුන පරීක්ෂා කළ විට අසාමාන්‍ය දර්ශනයක් දැක ගන්නට ලැබුණි. වතුරේ දිය වී යා යුතු සප්‍රසාද වහන්සේ කැබැල්ල මැද තද රතු පැහැති ලේ පැල්ලමක් වැනි කොටසක් නිර්මාණය වී තිබුණි. මේ පිළිබඳව පල්ලියේ පියතුමා වූ ගරු ස්ටැනිස්ලෝ ගඩියස්සිච්කෝ පියතුමාව දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව ගරු ස්ටැනිස්ලෝ පියතුමා විසින් එවකටෙහි අගරාධගුරු ලෙස ක්‍රියා කළ ගරු එඩ්වඩ් ඔසරෝස්කි පියතුමාවද දැනුවත් කරන ලදී. 2008 ඔක්තෝබර් 29 වන දින අගරාධගුරුතුමාගේ උපදෙස් අනුව එම සප්‍රසාද වහන්සේ වතුරෙන් ඉවත් කර රෙදි කැබැල්ලක් මත තැන්පත් කරන ලදී. එවිටත් රතු පැහැති පටක කොටස රෙදි කැබැල්ල උඩ පැහැදිලිව පෙනී තිබුණි. පසුව සභාව තීරණය කළේ මෙම සිදුවීම විද්‍යාත්මකව පරීක්ෂා කළ යුතු බවයි. 2009 ජනවාරි 7 වන දින එම පටකයේ කුඩා කොටසක් වෛද්‍ය විශේෂඥයන් වෙත යොමු කරන ලදී. මෙම විද්‍යාත්මක පරීක්ෂණය බියාලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාරියා සොබනියෙක් සහ මහාචාර්ය ස්ටැනිස්ලාව් විසින් සිදු කළේය. හිස්ටෝපැතොලොජිකල් පරීක්ෂණය. එම විද්‍යාත්මක පරීක්ෂණයෙන් තහවුරු වූයේ සප්‍රසාද වහන්සේ තුළ ඇති රතු පැහැති කොටස මිනිස් හෘද පේශීවල කොටසක් බවයි. මෙම පටකවල සෛලීය ව්‍යුහය ඉතා පැහැදිලිව හඳුනාගත හැකි විය. ට්‍රාන්ස්මිෂන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් පරීක්ෂණය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ පරීක්ෂණයේදී පටක කොටසේ තන්තුමය සැකසුම හා සෛලීය න්‍යෂ්ටීන්ගේ පිහිටීම පරීක්ෂා කිරීමේදී සප්‍රසාද වහන්සේගේ තිරිඟු පිටවලින් සෑදුණු කොටස සහ හෘද පේශී කොටස එකිනෙක ඒකාබද්ධ වී ඇති අයුරු විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම ඒකාබද්ධතාවය කිසිදු කෘත්‍රිම හෝ මිනිස් මැදිහත් වීමකින් සිදු කළ නොහැකි ක්‍රියාවලියක් බව ඔවුන් නිගමනය කළහ. මහාචාර්ය මාරියා සොබනියෙක්ලෝ මහත්මිය ප්‍රකාශ කළේ නවීනතම විශ්ලේෂණ තාක්ෂණයන් ඇති නාසා ආයතනයේ විද්‍යාඥයන්ට වුවද මෙවැනි දෙයක් කෘත්‍රිමව නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති යනුවෙනි. Observation of live cells පරීක්ෂණය. සජීවී සෛල පරීක්ෂණවලදී අනාවරණය වූයේ එම පටකවල සක්‍රීය මැක්‍රොෆේජස් සහ සුදු රුධිරාණු පැවති බවයි. සාමාන්‍යයෙන් ශරීරයෙන් බැහැර වූ පටකවල මෙවැනි සෛල ඉතා කෙටි කාලයකදී මිය යන නමුත් මෙහි ඒවා සජීවීව පැවතීම විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි අභිරහසක් විය. මේ සියලුම විද්‍යාත්මක පරීක්ෂණ අවසානයේ මෙය සැබෑ ශුද්ධ සප්‍රසාද ප්‍රාතිහාර්යයක් බවට තහවුරු කරන ලදී. අද වන විට මෙම සෝකොල්කා දිව සප්‍රසාද වහන්සේ පෝලන්තයේ පමණක් නොව ලොව පුරා බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත. 2011 වසරේදී මෙම ශුද්ධ සප්‍රසාද වහන්සේගේ කොටස සෝකොල්කා දේවස්ථානයේ පිහිටි දේවමාතා දේවස්ථානය වෙත ගෙන යන ලද අතර අදටත් බැතිමතුන්ට එය දැක බලා ගැනීමට පිළිවන.